Shilm obesement Murubi Achari. Sakshapri. අද උදෑමේ මවද වෙල හවස හිරිබසින් තොර මේ මහතා දක්වා ඔබට මේ පණිවිඩය රෙකෝඩ් කරන්නේ මම බලා සිටියා. මුට විශ්වාසය මේ අනික් හැමදෙටම වැඩි කම්පැනිට ලක් කරන වීඩියෝ ඔබ. ඔබට පෙන්වෝ මේ හෙට පරිපත මේ ආත්මයේ 2023 සිටිම් කතා කරමින් තිබුණි. ඒ 2023 දී ද now හිමොස් 2024 ද එඩමගේ වැටීම යන පොත සමග ඒවා ඔබට ඉදිරිපත් කළ. ඒ වගේම වීඩියෝ මාලාවක් මම හබරෝ භාෂාවෙන් වඩරු යන වචනය ගැන කතා කළේ. AF35 ගුවන් යානයේ යන නම් ඇති වීඩියෝයින් අද මම උත්සාහ කරන්නේ මූලික ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න. මේ දේවල් අවසන් වෙන්නේ කවද ඉරානයේ කවුද බෙන්දු වැටේද කියලා. මම දන්නවා ඔබ මේ ගැන හිතනවා. ඔබට දැන් අසන්න පුළුවන් රොබේ ඔබ කිව්වේ දවස් ගණන් කරන්න එපා අවසාන කාලය ගණන් කරන්න එපා කියලා. දැන් ඔබ අපිට කියන්නේ යන්නේ මේ යුද්ධය අවසන් වෙන්නේ කවද්ද කියලාද? සහෝදර සහෝදරීන් අද මම ඔබට හෙළි කරන්න යන දේවල් අපිට බොහෝ කාලයකට පෙර ඉස්රායලයේ මොහු පීඩුවරුන් විසින් හෙළි කරලා තියෙනවා. මම මේ සිටින්නේ ඔබට ඒ කරුණු සම්බන්ධ කරලා දුන්නේ. මගේ ඉල්ලීම වෙන්නේ මේ වීඩියෝ බෙදගන්න ලේක් කරන්න කියලා. මේ අන්තර ඇඟවීමක් වගේ වචනයක් හැමෝටම සූදානම් වෙන්න කියන වචනයක්. කරුණාකර ඊටමගේ වැටීම යන පොත කියවන්නේ ඉදිරියට එන දවස්වල ඔබ හදුවත් මත කරගන්න. මේක දවස්වලේ අපිට ඔහුගේ ලිපිය හිත පහළු යහ කියන්නේ මෙහිමයි. ඔබ ඉජිපතෙන් පිටව දවස්වල වගේම අනාගතයේ අවසන් ගෝල් කාලයේදී මම ඔබට පුදුම දේවල් පෙන්වන්නම්. සහෝදර සහෝදරීන් අපි ලෝකයේ අద్భుත දේවල් දෙක බලා ගැනීමට සූදානම් වෙලා ඉන්නවා. අපි දැක දන්නේ යන්නේ අපි කවදාවත් අත්දැකලා නැති ආකාරයේ ස්වර්ගයෙන් එන දේවල්. මේක අනාගතයේ තම අපිට පොළොන්ද වෙලා තියෙනවා ඒ ඉජිපතු දවස්වල වගේ වෙයි කියලා. අපි කතා කරන්නේ කොමෙන් දවසේ ගැනද? අද ඉරානයේ පවස තියෙනවා මේ යුද්ධයේ මෙලෙස මාස 6ක් හෝ ඊට වඩා දිගට කරගෙන යන්න පුළුවන් කියලා. මේ පවසෙන් දුට හොඳින් සොයන දුන්න ඔබ මේ දකින ආකාරයේ ධර්ම යුද්ධයේ තවත් මාස 6ක් වන දීර්ඝ කාලයක් පුරවට ඇදී යන්නේ නැත. මම ඔබට ඒක සහතික කරනවා. එය තවත් මාස 6ක් දිගට යන්නේ නැහැ. අපි දැක දැනට යනවා විශාල වෙනසක් පරිවර්තනයක් ඉතින් ඉවරදිව මට දන්නවා ඒ ඉදිරියේදී සිදු වෙනවා කියලා. EA මොන්ද දවසේ විකිය චකල් කරේ. රුෂා හෂින් කල්කට්ටි කියලා තියෙන්නේ නිසන් මාසයේදී අපි මදුන් ලැබුවේ නිසනේදීම අපිව නැවතත් මදුවගෙන ලැබෙන ඇතයි කියලා. දැන් මම ඔබට විශාල රහසක් හෙළි කරන්න කැමතියි. මෙම මේ රහස ඔබට හෙළි කරන්න සිටියේ මූලිකමට හේමින් පතනු නමුත් දැන් ඒ සඳහා කාලේ නැහැ. මේක දිවෙන් වහන්සේට අවන්ත විය යුතුයි. මිනිසුන් ඒ පොත කියවන්නේ නැති වුණත් එහි කියන දේ අසන්න. මෙරට හොයින් කියන ඉතා වැදගත් විවරණයකින් මම ඔබට දක්වන්නම් නිසන් මාසයේදී ඔවුනව මදුවගෙන ලැබුණේ. නැවතත් නිසන් මාසයේදී ඔවුනව මදුවගෙන ලැබීමට නියමිතය. මොන්දේම කාලේ හිමි අවුරුද්දකින් ඉස්රායෙල් පැතිරියන්ගේ ආත්මයෙන් අපතුරතේ කෝච්චෙන් හෙවත් කල්පට වලින් පිටවන් කාලේ. ඒ නිසා මැදිමක් සිදු වෙනවා. අපි ස්ටල් ආකාරයේ නම් සතුන්ගේ රාජධානියෙන් ඉවත් වී ශුද්ධත්වයට පැමිණෙනවා. බලන්න නිසන් කාලය තුල ඒ සඳහා වෙන හබර වචනේ නිසා යන්න. එහි අර්ථය අදුගත අපි ආදරෙම ෂ්ටකමින් ඉවත් වෙමින් සිටිනවා. දැන් යම් දෙයක් සිදු වුණ දැන් අපි පුදුමයක් අත්දැකීමට සූදානම්. මම විශ්වාස කරනවා එය මේ නිසන් කාලයේ සිදුවේ කියලා. නැවතත් මෙම අනාගතයේ පවසන නොවේ. මම ඔබට පැහැදිලි කරන්නේ අපි රුබිවරුන් කියලා තියෙන දේවල් පමණයි. මාරට හොයින් කරන්තේදී මේ පැහැදිලිව විස්තර කර තිබෙනවා. එමෙන්ම මේ රෝවායිම හේමින් නම් වූ විශේෂ විවරණයකද ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ සහර ගරන්තේම වැදගත් කොටසක්. ඔබ හොඳින් අහිමිකින් දුන්න විශේෂයෙන්ම ඒ රෝ පස්කු දිනේදී අමලකගේ අවසානයේ සම්පූර්ණයෙන්ම සිදුවන බව ඒ පොත පරිකාශ කර තිබෙනවා. ඒකට හේතුව වන්නේ ඒ මාසයේ ඉස්රායෙල් ජනතාවගේ ආත්මයෙන් කල්පට වලින් බේරෙන නිසා. ඒ නිසාම ඒ අමලගේ අවසානයේ කාලයයි. මේදී අවසන් වෙන්නේ කවද්ද? අපිට අඩුම වශයෙන් මූලික වෙනස් වීමක් හෝ දැක ගන්න ලැබෙන්නේ කවද්ද? ඒ සිදුවන්නේ අපි නිසන් මාසයට සහ එරෝ පස්කු දිනේට පෙරසනවටයි. මම දිනෙන් සකස් කරන්නේ නැහැ. නමුත් මම කියන්නේ එරෝ පස්කු දිනවල රොබිවරුන්ට අනුව මේ රජමේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා දැකීමට යනවා කියලා. මේ මම කියන දෙයක් නෙමෙයි. නමුත් ඒක කියන්නේ අපි ඔබවරුන්. සරලවම මේ පොත්මයි. ඒ සඳහා තියෙන්නේ තව සති කීපයකින් පමණයි.
Donald Trump kiuwe set 4 hau 5 yai kila. Set 4 hau 5 කියන්නේ හරියටම එරව පස්කු සමයයි. බලන්න මේ කොතරම් පුදුමද කියේ. මෙරට හයියෙන් තවදුරටත් කියන ලෙස මේක තමයි අපි කතාව අර්ථය කියලා. පළමුතනෙහි කුසල් හරහා අවසන්තන්ට අපිට කුසල් ලැබුවේ කියලා. පළමුවෙන්ම ඉන්නේ පස්කු උත්සවයේ එහිදී ඉස්රායෙල් ජනතාවගේ ආත්මයෙන් කලපොන් නිදහස් වූ මිනිසුන් ලෙස පෙටුනේ. ඊට පසුව එසෝගේ වශයෙන් කිසිල් කපදම අමෝලික සාමුලින්ම මකදමින් ඇති. සහෝදර සහෝදරයන් අපි අමෝලිකව දැක ගැනීමට යනවා. මේක ඉතිහාසමය දිනයක්. සියලුම මනුෂ්‍ය වර්ගයට මේ වැදගත් දිනයක්. මම දැන් ඔබට කියන දේ තේරුම් ගන්න ලෙස මම ඔබගෙන් ඉල්ලනවා. මේ පස්ක උත්සව සමය අමෝලිකගේ වශයෙන් බොහෝ විට කපදමින් ඇති. මේ දර්ශනයට ඒ පරිපූර්ණයි. මේක අපිට කියනවා මේ අත්ති වගේ වෙයි කියලා. අනාගතයේ අත්කේට සමානයි. ප්‍රශාසන ටර්කට්ටිය කියන ලෙස නිසන් මාසේ පළමු මැදින් සිදු සේම නිසන් මාසේදීම අවසන් මැදිමත් වේ කිය. ඒ අදහස් වෙන්නේ මොෂියක් කියන්නේ. ඉසන්ත හත කියද. මම අද ඔබට කියන්නේ ඒක නෙවෙයි මතුරුවරුන්. මම ඔබට කියන්නේ අමෝලිකගේ වශයෙන් ඉක්මනින් කපදමින් ඇති කියලා. එය සිදු වෙනවා නියුතුයි. මෙයට හයියෙන් තවදුරටත් කියනවා මට පසුව ශුද්ධ දිව්‍ය මාලිගාව ඉදි කරන ඇති කියලා. පුදුමයට මෙන් එලිසාවන් 3ක් නිවැරදි අනුපිළිවෙලින් නීතියට අනුව සිදුවන බව පෙනී ඔවුන් අනුගමනය කළ එම කාර්ය මාර්ගය තුළින් අමලිකගේ විනාශයත් එමෙන්ම දෙවිඳුන් ඉදිකිරීමත් සිදුවන ලබනවා. ස්කට් උත්සවයේ කුසල් හරහා ඉස්රායෙලි සීමාව ලැබීම තුළින් පිරිමිනි සහෝදරයන් සැකයෙන් සල්ලුව නියෝග හරහා එකට එක්වන අතර අපට මාසේ ස්වාංශිකගේ පැමිණීම කුසල් ලැබෙන ඇති. සහෝදර සහෝදරයන් අපේ විශාල එකතුවීමකට සූදානම් වෙමින් සිටිනවා. ඉතින් මේ ස්කට් සමයේදී මාසේ ස්වාංශී සමහර විට පැමිණුවි. සමහර විට අමලික දැන විනාශ වෙමින් සිටිනවා නම් මොෂයක් මේ සුකිතද එය. ඉතින් අපි රුබීවරුන් අපට කිය ඇත්තේ මෙයයි. නමුත් සැකයක් නැතුව අපි දන්නවා ඊළඟට සිදුවෙන්නේ කුමක්ද කියලා. ඉරානයේත් ඒ රජමේත් කඩා වැටෙන මහතත්වයන් දිවි මාලිගයේ නැවත පීටුවන් වෙලාවේ සිදුවෙනවා. මේක සම්පූර්ණයෙන්ම පුදුමයි. විනත් බොහෝ රුබීවරුන්ගේ අදහස් සමග ගැලපෙනවා. ඒ කිටම සුපර රුබී මෙස්ස සුපර නැගෙනහිර යුරෝපයේ සිටින නැතන ශ්‍රේෂ්ඨ රුබීලගෙන් කෙනෙක් වන ඔහුත් මම වචනම නැවත කියනවා. ඒ සහර ගරන්තේ හා මදුෂ්‍යම දක්වීම ලියා තිබෙනවා. මෙස්ස සුපර කියන ලෙස මේ කරුණාව ඉතාමත් පෙරහිලක සාගතයේ ඒ මෙලෙස විස්තර කළ හැකිය. එහි මේ කෙනෙක් තකරන්නේ අපි හොඳින් දෙන්න දෙයක් තමයි පස්කු උත්සවයට දෙන්න තී කිටි කලින් අපි පාසක් නැති ගැන විමසමින් විස්තර කරන්නත් පටන් ගන්නවා. මේ පස්කු උත්සවයට පෙර දෙන්න තී පෙර ශුද්ධ දිව්‍යන් වහන්සේ උන්වහන්සේට ආශිර්වාද වූ ඉස්රායෙල් ජනතාවගේ ආත්මයෙන් පට කරගෙන එනවා. ඒ කල්පට ගැඹුරින් අපෝතර කෞච්‍යයන්ගෙන් ඊජිප්තු අපෝතර කමිනි. මේ ශුද්ධ පත්වල ලිය ඇති. අපි මේ සිටින්නේ ඒ කාලේ. එමද අදර මාසේ ආරම්භ වන මහතා ඉස්රායෙල් ජනතාවගේ ආත්මයෙන් අවද වෙනවා. ඒ නිසා තමයි අද ඉස්රායෙලි සාර්ථක වෙලා ඉන්නේ මෙතරම් විශාල සාර්ථකත්වයක් ලැබී සිටින්නේ. ආත්මයෙන් අවද වෙනවා. නමුත් කෙටම සුපුර තවදුරටත් කියනවා මේ දෙන් තී ආරම්භ වන්නේ පිරිමි උත්සවයේද බව. මේ යුද්ධය ආරම්භ වුණේ කවද්ද? අද විතරයි. ඒ පිරිමි උත්සවයේද ආරම්භ වුණේ. හරියටම ඔහු කියා ලෙස යුදෝ ජනතාවගේ විශාල අවදවීමක් පිරිමි උත්සවයේද සිදුවන බව. ඒ වගේම ඔහු කියනවා මේ දැන් තේ පිරිමි උත්සවයේද ආරම්භ වුණා කියලා. අදර මාසේ 13 වෙනිදා සහ 14 වෙනිදා ශිෂන් නගරයේ මරුමුවටපත් වූ සියල්ලම අමෝලිකවරුන් බවත් මේ පැහැදිලි කරලා තියෙනවා. පිරිමි උත්සවයට පෙර සබීත් හඳුන්වන්නේ ශබ්ද පරිශුද්ධ සිකුරු ලෙසයි. ඒ පිරිමි කතාවයි සම්පූර්ණ හිස්කමී බලය පවතිනවා. අපි පරිශුද්ධ සිකුරු නැතොත් අමෝලික සම්බන්ධ කොටස් කියවන විට ශුද්ධ වූ තින්වහන්සේ උන්වහන්සේට ආශිර්වාද වූ අප විසින් අමෝලික මක ධම්මසේ සලකනවා. ඔබ හිතන්නේ ශබ්ද සිකුරු දිනේදී සිද්ධ වෙන මොකක්ද කියලා? අමෝලිකවරුන් මකදෙම ආරම්භ වන එලිසා අමෝලිකවරුන්ගේ අවසානයේට එනම් පස්කු උත්සව සමයේදී අවසන් අදියරට යනවා. කෙටම සුපර කියන ලෙස පිරිමි රත්‍රේ මේ අසන්න පිරිමි රත්‍රේ පස්කු උත්සවයට පෙර දවස් තී ආරම්භ වන විට අප සමාන කල්පට හවුගෙන් බුරන් පිටවන්නට පටන් ගන්නවා. ටික 14 වෙනි රත්‍රේ අපි හැමෝට සම්පූර්ණ කරනවා. මේ තමයි පස්කු. ඊට පස්සේ පස්කු රත්‍රේදී අපි සම්පූර්ණයෙන්ම නිදාස් වෙනවා. ලිය තියෙන ලෙස උන්වහන්සේ අපිව ඉන්ද්‍රගෙන ආවා.
හැම අවුරුද්දකම එම ආත්මය යථාර්ථය ඉහළින් නැගෙනවා නිසා උන්වහන්සේ අපිව ඒ සියලු අපවිත්‍රත් වලින් පැටි කරගෙන එනවා. පිරිමුවන්තින් අප්‍රභිවරුන් කියන ලෙස අපි අමෝලක විතෙන් ඒ කියන්නේ ඉජිපතන හැම නිසන් මාස 14 වෙනිදාම නිදහස් වෙනවා. ඒත් මේ අවුරුද්ද යුද්ධය ආරම්භුන හරියටම ශබ්ද සිකුරු දවස හරියටම පිරිමි දවස නිසා මම විශ්වාස කරනවා අපි ඒ අත්විඳින්න යනවා කියලා. දැන් මේ සඳහා මාස 6ක් ගත වෙන්නේ නැහැ. මම සිතනවා මේ පස්කු මහතා. පස්කු දවස් මේ සිදු වෙනවා. හෙටම සෆර පිදුම ලෙස නිගමනය කර ඇත්තේ නිසන් 14 වෙනිදා මධ්‍යහන කාලයෙන් පසු අමලිකව සම්පූර්ණයෙන්ම මකදමන් කාර්යය ඉවර වෙනවා කියලා. ඔයා ඒක අහනවද? අමලිකව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමේ අවසන් කරනු ලබනවා ලියා ඇති ආකාරයට. ඉතින් සිහර ලෙස හඳුන්වනු ලබන ගාරන්ටි නිකම්යම් දෙහොත් 16 යන වචනේ සම්බන්ධව ලියා ඇත්තේ වයිමර් කේඩි අල්කසිය මුලිකම ලඩනි බ්‍රාහ්මලික මිඩරඩීරි. ඒ පිළිබඳව මස පරිකාශ කළේ ඒ සබේ අර්ථය වන්නේ යහගේ සිනහසනෙහි අක්තන අර්ථයයි. දිවයින් වහන්සේ අමලික සමග මයෝගයේ පිරිමි යුද්ධ කරනවා. මෙතරවරුන් දිවයින් වහන්සේ අමලික සමග යුද්ධයට සූදානම් වෙලා ඉන්නවා. මම කියන දේ ඔබට පැහැදිලිද? මම ඔබ හිත කියන්නේ දැන් දිවයින් වහන්සේ තමන් වහන්සේව හිල්දරව් කර ඉස්රායෙල් සමග මේ වැඩේ ඉවර කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලා. හෙටම සෆර මේ අවසන් කරමින් කියන්නේ මේ අනුව අප ට්‍රම්ස් අර්ථයෙන් රාවියස්ගේ පරිකාශය තේරුම් ගන්න පුළුවන් කියලා. විනුදුන්ගේ ඇස් මංගල්‍යව කියවීම දැස බල ඉහළට ඔසවාගෙන සිටිනවා. මේ අදහස් කරන්න ආවන් සහකාරය වලින් දුප්පත් වූ අය ගැන. ඔවුන් මංගල්‍යව කියවන්නේ අසමිත නම් අමෝලක රැඳී සිටිනවා. එවිට පිරිමි දිනේ මැදිම ආරම්භ වීම හා පස්කු දිනේ මැදිම අවසන් වීම සිදුවන්නේ නැහැ. අමෝලක තේරීව යුද්ධ පිරිමි දිනේ ආරම්භ වුණේ කියන සතියේ ඉන් අදහස් වන්නේ හි අවසානයේ පස්කු දිනේ වේ කියලා. මිත්‍රවරුන් ඔබ හිත කීමක් කියන්නද කියලා මම දන්නේ නැහැ. මේ දන්නේ නැහැ ඒ හෂීම් මට ඒ දේවල් හිලි කළ කියලා. නමුත් අපි පිරිමි සමය ඒ ආරම්භ කළ කියන සතියේ ඉන් අදහස් වෙන්නේ ඒ අවසන් වෙන්නේ පස්කු උත්සවය කියලා. මේ අපිට කියන්නේ කටම සෆරි. ඕ කතාව අවසන් කරමින් කිව්වේ ආරම්භයක් තියෙනවා නම් සහ හැමදේම හොඳයි නම් බොරෙක් හෂීම් ඒ මැදුම්කින් අනික් මැදීමට සම්බන්ධ වෙනවා. පිරිමි උත්සවයෙන් පස්කු උත්සවයට එවිට යමක් නිදහසින් පිටවල ඕ ඉක්මනින් ඉමදවගෙන ඒ අපගේ ජීවිත කාලේ අපගේ දවස්වල ඉතාමත් ඉක්මනින් සිදු වූ අපි ආමන ලෙස එකට පරිකාශ කිරීම ආමන්. මතරවරුන් ඒ පිරිමි සමයේ ආරම්භ වීමත් ඒ ඉතා හොඳින් ආරම්භ වීමත් ඉතා ශක්තිමත් ලෙස ආරම්භ වීමත් යන අදහස් වන්නේ ඒ අවසන් වන්නේ පස්කු සමයේ බවයි. මම අද ඔබට කියන්නේ එයයි. මම ඔබගෙන් ඉල්ලන්නේ මගේ පුතේ මූලිකෙමට හොයමිනිය අදුම පර ඇනෝම් කරන්නේ. The Fury of Idam යන පැත්ත කියවන්නේ. යාළුවෙන් අපිට කතා කරන්නේ සමර්ගයේ. මම කියන්නේ මේක වෙනුවෙන් මේ කියලා නෙවෙයි. මෙම් කාලේ ගැනීම සම්බන්ධයෙන් දැඩි පුරවැසිමින් සිටිනවා. මම ඔබට පැවසන්නේ රාග හැක දේශ මට පෙන්වාද දී. කරුණාකර මම වීඩියෝ බෙදාගෙන ලේ කරන්නේ. සියල්ලම මේ බලන බව තහවුරු කරගන්න. නමුත් ඒක මෙතන ඉවර වෙන්නේ නැහැ. අද මම ඔබට හිලි කලේ දිවයින් වහන්සේ මට හිලි කරන්න ඉඩ දුන්නද පමණි. රුබි උල්ටර සොෆ්ට්වෙයාර් පැහැදිලි කරන්න මම ඒ ඔබට කියවන්නම් පස්කු දවස්වල මැදිම මාලයේ ඉතා ශක්තිමත් ලෙස අවද වෙනවා. අමෝලිකවරුන් දැන් තේරුම් ගත්ත මසරේ නිදහස් වීම හරහා ඉස්රායෙල් දරුවන් සියලු පරම්පරාවන්ට ශක්තිමත් වෙනවා කියලා. මූලික වශයෙන් මේ සූර්ය වෙන්නේ අමලිකගේ ආත්මය අමලිකගේ බජේ කියන්නේ බෙදුමෙන් අමලික පෙන්නේ මසරේ නිදහස් වීම බලය අවශ්‍ය කළ දොරවල් කරන්නේ විනාශය අවුල් කිරීම අසමග බව ගැන එනදී. සහ අපිව මශර කරන්නට එවිට අපි හිත ආශිචාරයන්ගේ මොළයට සම්බන්ධව සිටීමට අපහාස කිරීමට. මූලික වශයෙන් මෙහි සෝරය වෙන්නේ අමලිකගේ ආත්මය අමලිකගේ බජේ කියන්නේ බැදීම විනාශය අවුල් කිරීම අසමග බව ගැන එනදී. ඒ හැම දෙයක් පිළිබඳව ඔබත් මමත් අවධානයෙන් බලන්නට ඕන. ඒවා අද දවසේ සිද්ධ වෙනවා සහ ලෝකේ වැඩි වී තියෙනවා. ඔබට සිටින තවත් වැඩි වෙන බව පේනවා. අපේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙනුවෙන් යාචක කළ යුත්තේ ඒ සිටින නැතුව බැදීමක් නැතුව සිටීම සම්බන්ධයෙන්. අපි මේ දේවල් වෙනුවෙන් දැන් යාචක කළ යුතුයි. ඉස්රායෙල් වෙනුවෙන් එසේ යාචක කළ යුතුයි. ඔවුන් එකමත කොමනේකට ස්ටීවි මේ අහංග ඕ කියන ලෙස රොබේ උල්ටර කියනවා මේ හේතුව නිසා අපි පැඩුවරින් පස්කු දිනයට පෙර පොරොෂිත සිකුරු කියවීමට නියම කර පීටෝන් ලැබුවේ. ආශිර්වාද ලත් නිර්මාතවරයා අප වෙනුවෙන් මර්ධකය සහ ස්තරංග දවස්වල අදුරු මාසයේදී අප වෙනුවෙන්ද ඒ අශිචාරයෙන් සිදු කළ.
ඒ නිසා අමලිකගේ නම් මේක දෙමින් ඒ දවස්වලින් පසුව අපිට පස්කු දවස්වලදී ඊජිප්තුව මදව ගැනීමේ අත්දැකීමට එකතු වෙන්න පුළුවන්. මේ වසරේ මේකෙහි 15 සම්පූර්ණ වෙන නොවැම්බර් සෙරට හෂීම් මේ රොබී උල්ටර්න මොටපත් කරමින් කියනවා ශුද්ධ වූ ආශිර්වාද ලත්වෙන වහන්සේ. අමලිකවරුන්ගේ නම් මේක දෙමින් තොර උන්වහන්සේගේ මේ සම්පූර්ණ නොවන බවයි. ඒ නිසා නිසිකම මැදිම කාලයේ පැමිණීමට පෙර මේ දිනවලදී ඔවුන්ගේ නම් මේක දැම්මේ සිදු වෙනවා. ඉන්පසු උන්වහන්සේගේ නමේ සෙනෙහසනෙත් ඉක්මනින් අපි දෙනවලදී සම්පූර්ණ වෙවි. ආමීන්. ඉරානයේ මුකදමින් මහතා අපි දන්නවා ඉරානය කියන්නේ අමලෙක් කියලා. මන්ද මේ යුද්ධය ආරම්භ වුණේ පිරිම් සමයේදී ඒ දෙන් තහවුරු වෙලා තියෙනවා. දැන් ඔබට අඩරගෙන උදව්ස විකේ තියෙනවා. පිරිමුවන්තින් මම මේ කරන්න ඔබට කිසිවක් විකුණන්නේ නෙවෙයි. මම මේ කරන්න ඔබට තීරුම් ගැනීම ලබා දෙන්නටත් මේ සමග එක්ව විශ්වාස කිරීමටත් එවිට අපිට සූදානම් විය හැකිය. මේ පිරිම් කාලයේදී සිදුව නිසා අමෝලික කවුද යන්නත් ඊළඟට මොනවද වෙන්නේ යන්නත් තහවුරු වෙලා තියෙනවා. එලිස අපි පඩුවරුන් ඔවුන්ගේ ආශිර්වාදවලත් මතකයේ සමග ඔවුන්ගේ ශුද්ධාත්මය හරහා සිකවුන් ඔවුන්ගේ වචන සතිය කාලයට යොමු කළා. මේ නම් මොකදම කාලය තුළදී හැම අවුරුද්දකම එම කාලේ අමලෙක් නම් මොකදම විශේෂ පරිමාණයක් සිදු වෙනවා. පළදෙන කරුණු වෙන්නේ අපි ඔවුන්ගෙන් පළ ගැනීමට මතක තබාගත යුතුයි. මන්ද එම කරන්නේ ස්වාමින් වහන්සේගේ මහතා වීනේ මේ උසස් කිරීම පිළිමද කරන නිසායි. ඔබ බලන්න අපි අමලික මොකදමින් මහතා දිව්‍යන් වහන්සේගේ නෙමෙයි. ඒකත්‍රේ බවට පත් වෙනවා. අපි කියන ලෙසයි. බයම් හියෝහේ අඩනේ ඒකද එයා කියන්නේ එදින ස්වාමින් වහන්සේගේ නෙමෙයි ඒකත්‍රයක් වුණ ඇති. මේ දවස්වලදී මේ දවස කියන්නේ මොකද්ද? ඒ දවස අමලික මොකදමින් දවසය. ඒ ඉක්මනින් මේ පස්කු දිනේ සිදු වෙයි. ඔබ බලසිනේ කොහොමද? පස්කු මගේ එමින් තියෙනවා. නමුත් තවත් අවසන් දෙයක් තියෙනවා. මට ඔබට අමලික ගැන කිව යුතුයි. ටිෆල්ට හෙක්ෆිට් ලෙස හඳුන්වන විශේෂ ටිෆල් අඩර යන නම් භාවිත වන බව සඳහන් වෙනවා. අඩරු කියන්නේ මොෂයක් බැංදිවට යන නමට. මම කියන දේ ඔබ ඇසිය යුතුයි. සොෆෙන් හෙක්ෆිව් හෝ මොෂයක් බැංදිවට අඩරු ලෙස හඳුන්වනවා. ඔබ දන්නවා ටිෆල් හි තියෙන්නේ කොහොමද කියලා? එහි කියන්නේ අපේ එළියට අඩර ඉදිරියට එන්න කියා සිටින කඳවීමයි. මහතක් මේ ගැන හිතෙන්නේ මහත් උසා භයානක දවස් කියන්නේ පස්කු දැනට පෙර ශබ්ද. එලිස මේ අවුරුද්ද ඒ මහතා සහ භයානක දවස් වෙයි නම් කොහොමද? මම කියන්නේ එහෙම වෙයි කියලා හෝ වෙන්නේ නැහැ කියලා නෙවෙයි. මම සරලවම කියන්නේ සූදානම් වෙන ලෙසයි. විනිශ්චය ඉතා ආසන්නයි. කරුණාකර මම ලියරමින්සේ කලෙහි පොතේ කියවන්න. මම ඔබට මටින් හිස් කර පිළිබඳව කියලා තිබුණේ. ඒනා ඔබ සූදානම් කරගන්න. මිම්ම අවුරුද්දේ පස්කු උත්සවයෙන් සමරමින් හා පස්කු නොමැතිව මාත උසා භයානක දවසට අවසන් ගෙවලවට සූදානම් නොවමින් සිටින්නේ. මුෂයක් අදුගත ලෙස හෙළවීමට සූදානම්ව සිටිනවා. ශල්ම් ඔබ සිංවට